හලෝ අයිබෝන් ඔබත් එක මේ විදියට වීඩියෝ එකකින් එන්න තීරණය කරේ ඩෑන් පියසාත් කියන මේ සමාජයට පිළිලක් වෙච්ච ඒ තරමට සමාජයට කැලලක් වෙච්ච ඒ තරමට මේ සමාජය අප්‍රිය කරන ඒ මේ ඌට වෙඩි තියලා කියලා තමයි ආරංචිය තියෙන්නේ. එතකොට වෙඩි තිව්වට පස්සේ මේ නමුත් මැරලා නැහැ කියලා කියනවා. මොකද මම ඇත්තටම ඕ විදියට මරණයක් ඔකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි මේ සිටි දල්දා ප්‍රදර්ශනයත් එක්ක ඒකට අවශ්‍ය පසුබිම හරිගස්සන්න ගියාට පස්සේ කවුද ඉන්දිකුඩුවත්ත කියලා කියන්නේ දිසාපති මහනුවර. එතකොට ඔහුගේ ඉල්ලීම මත අපි වතුර බෝතල් දෙන්න ගියාට පස්සේ වතුර බෝතල් දෙන්න එපා, කෑම්බීම දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක නිසා ඔයාලා පුළුවන් නම් වැසිකිලි කැසිකිලි පද්ධති ටිකක් දෙන්න කියලා වල ඉල්ලීමක් කරාට පස්සේ අපි ඒක කරන්න යනකොට ගලි ඉරාජුයි ඩෑන් පියසාත් කියන මේ පරයයි ඔක්කොම කට්ටිය එකතු වෙලා රේනෝයි ඊට පස්සේ මේ දිලිත් ජයවීරයි ඊට පස්සේ මේ අනිත් එක තමයි දියවඩන නිලමේ නිලංග දෑලේ. හරිද? තොපි ඔක්කොම දල්දා වහන්සේත් එක්ක දේශපාලනය කරන්න ගත්තා. දේශපාලනයට දල්දා වහන්සේව උතුම් ශ්‍රී දල්දා වහන්සේව දේශපාලනයට ගාව ගත්තා. එතෙන්දී මම ඇත්තටම බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ කියන නම් මේ වගේම අපේ විස්තර ටික දෙන්නේ මේ ඉරාජ් කියන ගලි ඉරාජ්ට විස්තර ටික දෙන්නේ සෑම් දරුම්පාල කියලා එකෙක් අපිත් එක්ක එකට ඉඳලි වල්ලා මගේ පිටට පීයෙන් යනපු එක තමයි සෑම් දරුම්පාල කියලා කියන්නේ කැනඩාවල ඉන්නේ. ඉතින් අවසානට මේ ඌ තමයි ගලි ඉරාජ් එක්ක සම්පූර්ණ උගේ අර වීඩියෝ එකේ කියන සෑම් දරුම්පාල. ඒ කියන්නේ දරුම්පාලලාගේ පරම්පරාවෙන් පැවතෙනවා කියලා වල තමයි මුන් පම්පෝරි බාන්නේ. අවසානට මේ ඌ තමයි අරුන්ට විස්තර ටික දෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඩෑන් පියසාත් ඒ වගේම ඉරාජ් ඒ වගේම නාමල් ගොබිලලා රාජපක්ෂ හැතිකරේගේ ඕකුන්ගේ පිළිලනේ උන්නේ මේ දැන් මේ රජයේ මේ කරන හොඳ වැඩ ටික ඔක්කොම මේ අනිත් පැත්ත ගහලි වල උන්ට බලාපොරොත්තු වෙන මේ දේශපාලන වශයෙන් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හරි කමන්නේ, දන්ත ධාතුන් වහන්සේ හරි කමන්නේ, ජේසුස් වහන්සේ හරි කමන්නේ, අල්ලා දෙවියන් හරි කමන්නේ, කවුරු හරි උඹලයි දේශපාලනයට ගාවගෙන උඹලයි ගමන යන්නනේ උඹලා බලන්නේ. ඒක නිසා මම බලාපොරොත්තු වෙලා හිටියේ හැම එකෙක්ම මරණ මංචකේ රෙන්න බැරුව මැරෙයි කියලා. හරිද? ඒ තරම් මේ දල්දා වහන්සේ සිටි දල්දා ප්‍රදර්ශනය මුන්ගේ දේශපාලනයට ගෑන්ලිවල අවසානට සුදායියත් එක්ක තියෙන වෛරය මෙතනින් පිටමං කරන්න පිරිමහන්න තොපි දල්දා වහන්සේව දේශපාලනිත් එක්ක කරගත්තා. ඒක නිසා තොපිට බලාපොරොත්තු උනේ. හරිද? මේ කියන්නේ සබාදහමෙන් බලාපොරොත්තු උනේ අපි වගේ මේ තරම් හොඳට බොහොම අමාරුවෙන් හදාගත්ත නමක් තමයි ඇපල් කඩේ නුවන් කියන්නේ හොරෙක් නෙවෙයි කියන එක. ඒක තොපි හොරා කරාට පස්සේ මම බලාපොරොත්තු උනේ තොපි මරණ මංචකේ රෙන්න බැලුව මැරෙයි කියලා. හැබැයි මේ වගේ මරණයක් බලාපොරොත්තු උන්නේ තොපිට ඒත් සබාදහම කියනවා ඒ තරම්වත් ඉන්න බෑ උඹලා මේකෙන් චුත වෙලා යන්න ඕනේ කියලා. ඒ වගේ පරය තොපි. හරිද? තොපි මරණ කියලා වල සමාජයක් කවදාවත් පව් කියන්නේ නැහැ. හරිද? තොපි මැරුවා කියලා කවදාවත් සමාජයක් පව් කියන්නේ නැහැ. තොපි මැරලා මේ සමාජය මේ විදියට පිරිසුදු වෙනවා දකින්න තමයි සුහසක් මිනිස්සු මේ හොඳ සමාජයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක මේ ඔතනින්ම පිළිලේ ඔහොමම මේ හොස්පිටල් එකෙන්ම මේ වෙකට ගෙනියන්න පුළුවන් නම් හොඳයි. මොකටද? මෝචරියට ගෙනියන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි ඇත්තටම මේ එළියට බහිනකොට පාරේ ඉන්න සතෙක් පයට හම්බෙයි කියලා කාරකේ නගින්න ඉස්සෙල්ලා කියනවා මගේ පයට පෑගෙන ඉන්න සතෙක්වත් මගේ වාහනේ මේ ටයර් එකටවත් සතෙක්වත් පෑගෙන්න එපා. සියලු සත්වෝ අයින් වෙත්තා කියලා යන මම තොපි ඒ තරමට හිතේ දුකක් ඇති කරා මේ දල්දා සිටි දල්දා ප්‍රදර්ශනයත් එක්ක අපි හොරු කියලා දාපු එකට. හරිද? ඒක නිසා ස්වභාව දහමෙන් තොපිට අනිවාර්යයෙන්ම දනුවම් දෙනවා. ඊට ඉස්සෙල්ලා මේ විදිහට දනුවමක් හම්බෙච්ච එක ඇත්තටම මේ සමාජ සෝදනයට ඒක ලොකු පිටුවහලක් වෙයි. ඩෑන් පියසාත් කියන සක්කිලිය පරයා ඔතනින්ම ගෙනහිල්ලිවල මෝචරියට දාන එක තමයි හොඳම දේ. මොකද මම හිතන්නේ මේ
ඔකුන් එහෙමත් මේ සමාජය කියයි කියලා නෑ උඹලා මොකුන්ද ඔකුන් අරු ඉන්න ඕනේ මේ ඒ වගේ මිනිහෙන් මැරෙන්න හොඳ නෑ ඔකුන් මැරෙන්න ඕනේ ඔය විදිහටනේ කඩට පණුව ගහලා ඊට පස්සේ රෙන්න බැරුව මැරෙන්න ඕනේ ඔකුන් ඒ වගේ උන් ඒ නිසා මේ සමාජ ශෝධනයට මේක හොඳ පිටුවහලක් වෙයි අනිත් උන්ටත් මේ වගේ මරණයක් නෙයි ඉක්මනටම දල්දා වහන්සේ දේශපාලනයට ගාව ගාලා තොපි බොරු කිව්වට තොපිට රෙන්න බැරුව මැරෙන්නේ මොකද අහිංසක මිනිස්සු අද කී ලක්ෂයක් දුක් විඳිනවද අර සිටි දල්දා ප්‍රදර්ශනයේ බලන්න ඇවිල්ලි වල ටොයිලට් පහසුකම් ටික නැතුව ටොයිලට් පහසුකම් ටික නැතුව කී දහහක් දුක් විඳිනවද ඒ එන මිනිස්සුන්ට විනාඩි 5කට එක මිනිස්සෙකුට විනාඩි 5කට දීලා තිබුණත් 1,44,000කට දවස් 10 වෙනකොට අපි ඒ පහසුකම් ලබා දෙන්න අපේ UGS වල සංවිධානයෙන් හරි ගස්සගපු ඒ සියලුම දේවල් අද ගිහිල්වල නුවර ගිහිල්ලා බලපල්ලා ටොයිලට් නෑ මිනිස්සුන්ට කෑම් බීම ටික නෑ මිනිස්සුන්ට බෑග් හරි විදියට සංරක්ෂණයේ මධ්‍යස්ථානයක් නෑ එතකොට ඒව තමයි අපි හදන්න හැදුවේ තොපි තුට්ටයි තොපි අමනයි ඒ නිසා තොපි මේ සමාජයෙන් තුරන් වෙන්න ඕනේ මේ විදියට මේ වෙඩි කාලනේ තොපිට රෙන්න බැරුව මේ අර කරපු අර අහිංසක මිනිස්සු නුවර ගිහිල්වල ඒ විදින දුක තොපිට ඒ විදිහටම අනිත් පැත්තට මේලා රෙන්න බැරුව තොපි මැරෙන්න ඕනේ ගේරිස්සක්කිලි